ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. කාරුණික ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අපි මේ ගත කරන්නේ අතිශයින්ම දුර්ලභ වූ ජීවිතයක. ඉමක් කොනක් නොපෙනෙන අති දීර්ඝ වූ සංසාර ගමනක නිමග්න වෙලා ඉන්න ඔබට මට මනුස්ස ජීවිතය ලැබීම කියන්නේම මේ අති දීර්ඝ වූ සසර ගමනක ඔබත් මමත් සිද්ධ කළ මහා පුණ්‍ය කර්මයක ආනිසංසයක් භුක්ති විඳිමින් මේ ඉන්නේ. සසරේ කර කියා ගන්නට යෙදුන පින මේ මනුස්ස ලෝකයේ තුල අපි ඊතා වේගයෙන් විපැහැදම් කරමින් කාලය ගත කරන්නේ. පින කියන දේ විපාක වශයෙන් ලබා දීලා අවසන් වෙලා යනවා. අපේ ජීවිතේ පින කියන දේ අඩු වෙන්න මූණ දෙන්න සිද්ධ වෙන්නේ පින්වතුනි සසරේ සිද්ධ කරන්නට යෙදිච්ච අකුසල කර්ම විපාකවලට. ඒ නිසා ජීවත් වෙලා ඉන්න කාල සීමාව තුළ යම් කෙනෙකුට පිනක් කරගන්න සිත් පහළ වෙනවා නම් ඒක අතිශයින්ම දුර්ලභ අවස්ථාවක්. පිනක් කරන්නත් සසරේ පුරුද්දක් පිනක් තියෙන්නටම ඕනේ. ඉතින් අද දවසේ අපි එවැනි උතුම් පින්කමකට සිත් යොමු වෙලා මහේසාක්‍ය වූ අටමහා කුසල් ගණයේ ගැනෙන උත්තුංග පින්කමක් සිද්ධ කරගන්නට යෙදුන අද දවසේ දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නට යෙදෙන ඉතාලියේ පදිංචි අද දිනට 35 වන ජන්මදිනය සිහිපත් කරන නාලිකා වීරසේකර පින්වත් මහත්මියට අපි මේ වෙලාවේ ආශිර්වාද කරන්න කැමති වෙනවා. විශේෂයෙන් මහසෑ මහබෝධිය සදහසිතින් වන්දනා කරන ඒ වගේමයි ධර්ම ප්‍රචාර කටයුතු වල නිරත වෙලා ඉන්න මහා සංඝරත්නයේ පහසුව උදෙසා අනුරාධපුරය කේන්ද්‍ර කරගෙන පූජා නගරයේ ආසන්නයේ ධර්ම නිකේතනයක් ගොඩනැගීමේ උතුම් පින්කමේ කොටස්කරුවෙක් බවට පත් වෙන්නට අද දවසේ ජන්මදිනය සමරන නාලිකා වීරසේකර මහත්මිය මේ පින්කමේ කොටස්කරුවෙක් බවට පත් වෙලා තිබෙනවා. ඉතින් අපි එතුමියට ආශිර්වාද කරනවා. තුනුරුවනේ ආශිර්වාදයෙන් විශේෂයෙන් මේ බුද්ධ ශාසනයේ උගන්වන අටමහා කුසල් වලට අයිති වන පින්කමක්. අපේ සදහම් නිකේතනය ගොඩනැගීම සඳහා බිම් කොටසක් පූජා කිරීම වෙනුවෙන් තමයි මේ අතන් තමන්ට ශක්ති ප්‍රමාණයෙන් දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නට යෙදුනේ. මේ සිද්ධ කළා වූ අටමහා කුසල් වලට අයිති වන උතුම් පින්කම තුළින් ජනිත කරගත්තා වූ සියලුම පුණ්‍ය ශක්තියන්ගේ බලයෙන් තුනුරුවනේ අනන්ත ආශිර්වාදයෙන් දෙවියන්ගේ දේවාශිර්වාදයෙන් ජයශ්‍රීමා හාමුදුරන් වහන්සේගේ පිහිටෙන් දලදා හාමුදුරන් වහන්සේගේ රැකවරණයෙන් ද්‍රෝණයක් මුනි ධාතුන් වහන්සේලා දරා වැඩ සිටින උතුම් මහසෑ රදුන්ගේ අනුහසෙන් එතුමියට නිදුක් නිරෝගී සුබ ජන්මදිනයක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඔබතුමිය සිදු කරන්නා වූ සියලුම කටයුතු සාර්ථක වේවා. ඒ වගේමයි ඔබ වැනි සත්පුරුෂ දියණියක් දායාද කරන්නට යෙදුන ආදරණීය මව්තුමිය පියතුමන් ඇතුළු මේ කල්යාණ දහම උගන්වලා පින් දහම් කරන්නට පාර පෙන්නපු සත්පුරුෂ කල්යාණ මිත්‍ර සියලුම දෙනාටත් අපි මේ වෙලාවේ ආශිර්වාද කරනවා. ඒ සියලුම දෙනාත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ඒ සියලු දෙනාටම මේ ගෞතම සම්බුදු සසුන තුළ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ සිද්ධ කළ උතුම් පින උපකාරයක්ම වේවා, පාරමිතාවක්ම වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඔබටත් මේ උතුම් පින්කමේ කොටස්කරුවෙක් බවට පත් වෙන්න සිත් පහළ වේ නම් අපත් සමග එකතු වෙන්න කියලා ආරාධනා කරමි. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.